කීයටවත් ඔය අපේ ළමයා වෙන්න බෑ. මොකද මම දන්නවා මගේ දරුවා ගැන. මගේ දරුවා වැරදි කරන දරුවෙක් නෙමෙයි. අනිත් එක හිතන්න එපා ඔය එක එක්කෙනාගේ කේලම් අහලා මම මගේ ළමයින්ට ගහයි කියලා. කවදාවත් මම මගේ ළමයින්ට අතක් තියන්නේ නැහැ. එච්චරයි. ඔය කාගේවත් කේලම් මට වැඩක් නැහැ. කේලම් කියන්න ආපු දොරෙන්ම ආපහු බහැලා යන්න එළියට. මොකද මං කේලම් අහන අම්මෙක් නෙමෙයි. මට මගේ දරුවා මහ මෙරක් වගේ. මට මගේ දරුවා වටිනවා. එච්චරයි. මගේ දරුවා වැරදි කරන්නේ නැහැ. ආයි කතා කරන්න එපා ඒ ගැන. කරුණා කරලා යන්න. ආවා මෙතන ළමයා ගැන කේලම් කියන්න. හිතන් ඇති. කේලම් අහලා මම මගේ ළමයට ගහයි කියලා. කමලාවති නම් ගියේ මම අම්මනේ. මං ඒකගේ අම්මා. ඒකින්ද ඔයා වෙන කාවවත් සැක කරන්න එපා. මොකද ඕකේ තමයි ඔය වගේ අලුත් තේරු වැඩක් කරොත් කරන්නේ. මගේ දෝනියන්ට ගැන මන් තරම් කවුද බන් දන්නේ? ඕකේ තමයි කරන්නේ. අනේ මපේ කපුලා කන්න ආපු එකෙක් කියලා වැඩක් නැහැ. ඔයා කියපු එක හොඳයි කමලාවති නම් කියේ. මං ඕකේ කන පලනවා. කන පලන් පැලෙන්න ගහනවා මං ඕකිට. ගොඩාක් ස්තුතියි කමලාවති නම් කිව්වට. අනේ එහෙනම් ගිහින් එන්න බොහොම ස්තුතියි. නොදකින් මේ පාරට්ටි අපේ නම්බුව බම්බුවට දානවානේ මේ කීදකන කොමේකි. තකන් කී කන පලන්න මට කොස්ස කණ්ඩේ. ඔය හැම තැනම ගිහිල්ලා කාලා එනවා කිව්වා. චි පාරට්ටි